මේ බොරුණ කියලා තියෙන්නේ. නයිමිරිස් පැල 1000කින් ලක්ෂ 3ක් හොයන්න පුළුවන් කිව්වට එහෙම හොයන්න බෑනේ. ආ බොරුණ කියලා තියෙන්නේ. හෝ කලබල වෙන්න එපා. මං කොතනකවත් කියලා නැහැ නයිමිරිස් පැල 1000න් ලක්ෂ 3ක් හොයන්න පුළුවන් කියලා. ඒ වගේම මං කොතනකවත් කියලා නැහැ නයිමිරිස් පැල 1000කින් ලක්ෂ 3ක් හොයන්න බැහැ කියලා. මං කලින් කියලා තියෙනවා වගේම නයිමිරිස් කියන්නේ සල්ලි ගහක්. එකෙන් ලක්ෂ ගණන් හොයන අය ඉන්නවා. නයිමිරිස් වගාව අසාර්ථකයි කියන්නේ ඒක කරන්න බැහැ කියන්නේ රැල්ලට නයිමිරිස් වවන්න පටන් අරගෙන ඒක අසාර්ථක කරගත්ත අය. ඔව් එහෙම වුණොත් ඔයාලට පුළුවන් ඔයාලගේ අතේ තියෙන සල්ලි ටිකක් නැති කරගන්න. ගොඩක් අය කරන්නේ ඔෆිස් එකක් ඇතුලේ ඉඳගෙන නයිමිරිස් වගාව මෙහෙමයි මේකෙන් මෙච්චර හොයන්න පුළුවන් කියලා ඔයාලට සුරංගනා ලෝකම අවලා දෙන එක. හැබැයි අපි එහෙම නැහැ. අපි නයිමිරිස් පැල 1000ක් වවනවා. ඒ වගාව ඔයාලට අපේ අත්දැකීම් ඔයාලට පෙන්නනවා. අපේ වීඩියෝස් මුල ඉඳලා බැලුවනම් ඔයාලා දකින්න ඇති අපි නයිමිරිස් පැල 1000ක් තවන්න දාපු තැන ඉඳන් මේ දක්වා අපේ වගාවේ තත්ත්වය කොහොමද කියන එක. ඉතින් අපිට ඕනේ නැහැ නිකන් මිනිස්සුන්ව රවට්ටලා ඒ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කාලා අපි ලාභ ලබන්න. අපිට ඕනේ ඔයාලට විශ්වාසවන්ත ආයතනයක් විදිහට නයිමිරිස් ගැන A to Z හැමදේම කියලා දෙන්න. අපිත් එක්ක එකතුලා ඉන්න. ඔයාලට නයිමිරිස් වගාව හැමදේම දැනගන්න පුළුවන්. නයිමිරිස් වගාව කිව්වොත් ඔයාලට ෆාම් සෝන් කියන නම මතක් වෙන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණ. ඉතින් හැමදාම අපිත් එක්ක එකතුලා ඉන්න. අපිව ෆලෝ කරලා එකතුලා ඉන්න. අපේ වීඩියෝස් බලන්න. නයිමිරිස් වගාව ගැන දැනුමක් අරගෙන නයිමිරිස් වවන්න පටන් ගන්න. එතකොට ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. අපි ඉන්නවා ඔයාලා එක්ක. ඒක මතක තියාගන්න. ගිහින් එන්න. ජය වේවා.